ඔන්න කොහොමත් එක කාලෙක පුංචි කඳු වලල්ලකින් වටවුණු ගස්වැල් වලින් පිරුණු ලස්සන ගම්මානයක් තිබුණා. මේ ගම්මානය එක දෙයකට ප්‍රසිද්ධ වෙලා තිබුණා. මොකක්ද දන්නවද දුවේ පුතේ? ඒ තමයි මේ ගමේ මිනිස්සු ප්‍රධාන ජීවනෝපාය කරගත්තේ රෙදි වියන එක. එයාලා අත්‍යන්ත්‍ර භාවිතා කරලා ගස්වැල් වල ශාකපත්‍ර, මුල්, ගෙඩි, මල් වලින් වර්ණ ගන්වලා ලස්සනට රෙදි නිර්මාණය කරලා ඒ රෙදි වියන්න ගත්තා. ඔන්න දැන් තමයි කතාවේ කතා නායිකාව ගැන කියන්න යන්නේ. මේ ගමේ හිටිය දුව පුතේ නිම්මි කියලා තරුණ ගැහැණු ළමයි. එයා හරිම දක්ෂයි. දක්ෂයි කියන්නේ එයා වෙනස් විදිහට හිතන ගැහැණු ළමයි. ඉතින් එයාගේ ආච්චි අම්මගෙන් තමයි රෙදි වියන්න පුරුදු පුහුණු වුණේ. ඉතින් එයාගේ ආච්චි අම්මා මේ කලාව ලස්සනට නිම්මිට ඉගෙනුවා. එයා හැම වෙලේම මෙන්න මෙහෙම කිව්වා. දුවේ වඩාත්ම අලංකාර වර්ණ තිබෙන්නේ දුරින් නෙවෙයි. ඒවා තියෙන්නේ අපිට සමීපතම දේවල් වලනුයි. ඒවා දකින්න අපිට ඕන වෙන්නේ අපේ ඇස් විතරයි. ඔන්න ඉතින් කාලයක් යද්දී ගමට අසීරු කාලයක් උදා වුණා. ඒ කියන්නේ දුවේ පුතේ භයානක නියන් තත්වයක් මුළු ගම පුරාම පැතිරිලා ගියා. වැස්ස කාලෙකින් මේ ගමට ආවේ නැහැ. මං කලින් කිව්වා වගේ මේ ගමේ මිනිස්සු ගමේ හැදෙන ගස්වැල් වලින්, ගෙඩි වලින්, මල් වලින් තමයි එයාලගේ රෙදි වර්ණ ගැන්වුවේ. ඉතින් නියඟේ නිසා මේ ගමේ වටේම තිබ්බ කැලෑව තිබ්බ ගස්වැල් මැරෙන්න ගත්තා. එයාලට එයාලගේ රෙදි වර්ණ ගන්වන්න තිබ්බ ප්‍රධාන සම්පත නැති වෙලා යන්න ගියා. ඉතින් එයාලගේ රෙදිවල සායම් නිර්මාණය කරන්න පාවිච්චි කරපු ස්වභාවික දේවල් නැති වෙනවත් එකම එයාලට දුප්පත්කම ළඟා වෙන්න ගත්තා. මොකද මිනිස්සු හැම වෙලේම කැමති වුණා වර්ණවත් රෙදි මිලදී ගන්න. හැබැයි ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපාය රෙදි වියන එකනේ. ඉතින් එයාලට තිබුණු වර්ණ වලින් එයාලා රෙදි නිර්මාණය කරන්න ගත්තා. ඒ නිර්මාණයට ගත්තේ සුදු සහ අලු පැහැති වර්ණ. මේව වලින් රෙදි හදාගෙන ගිහිල්ලා පොලේ විකුණුවට වෙළඳාම හරියට කරගන්න මේ මිනිසුන්ට බැරිව ගියා. එන්නෙම ගමේ මිනිස්සු දුප්පත් වෙන්න ගත්තා. ඔන්න ඔහොම කාලයක් යනකොට එක දවසක් ගමේ ප්‍රධානිය ගම්මුලා දෑනියා හැමෝටම රැස් වෙන්න කියලා මෙන්න මෙහෙම කිව්වා. මගේ හිතාදර ගම්වැසියනේ. තව සතියකින් රජුගේ බදු එකතු කරන්න එනවා. මං දන්නවා අපි හැමෝටම අමාරු කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒත් අපිට මේ බදු ගෙවන්නම වෙනවා. නැත්තම් අපේ ගමේ මිනිස්සුන්ගේ ජීවිත ඔක්කොම විනාශ කරලා දාවි. කොහොම හරි අපි මේකට විසඳුමක් හොයාගමු. විචිත්‍රවත් නොවුණු රෙදි ලබා දීලා රාජ සෙබළුන්ගෙන් දඬුවම් ලැබෙයි කියලා බියෙන් මුළු ගමම තවත් බය වෙලා බලාපොරොත්තු සුන් වෙලා නිවෙස් වලට වෙලා බලාගත්තු අතේ බලාගෙන හිටියා. එදා රාත්‍රියේ නිම්මි එයාගේ දුප්පත් පොල්ලතු පැලේ වාඩි වෙලා ඈත දිහා බලාගෙන කල්පනා කරා පහුවදා රාජ සෙබළුන් ආවහම මොකද කරන්න කියලා. එදා හරි ලස්සනට හඳ පායලා තිබ්බ දවසක්. හඳේ එළිය මුළු ගම පුරාම වැටලා තිබ්බා. ඒ එළිය නිම්මිගේ අත්‍යන්තයටත් වැටිලා තිබ්බා. නිමි ඒක දිහා බලාගෙන ඉද්දි එයාට හොඳ අදහසක් ආවා. මුලින් කිව්වා වගේ නිම්මි ටිකක් වෙනස් විදිහට හිතන දක්ෂ ගැහැණු ළමෙක්නේ. එයා බලන් ඉඳි යාට තේරුණා
සඳේ තියෙන සුදු පාටයි, සඳ වටේ තියෙන ලා නිල් පාටයි, අහසේ තිබ්බ අලු පාටයි. ඒ අඳුරු පැහැයන් වලින් ලස්සන නිර්මාණයක් මට කරන්න පුළුවන් කියලා. ඇගේ දෑත් වියනේ යන්ත්‍රය හරහා පියාසර කරන්න පටන් ගත්තා. සඳේ තියෙන දීප්තිමත් සුදු පැහැය මුලින්ම වියන්න ගත්තා. ඊට පස්සේ ඒ සඳ වටා තියෙන සෙවණැලිවල මෘදු අලු පැහැ වියන්න ගත්තා. ඊටත් පස්සේ ඒක වටේ තියෙන ලා නිල් පැහැ වියන්න ගත්තා. හරි අපූර්ව නිර්මාණයක් අවසානයේ නිර්මාණය වුණා. ඔන්න පහවදා රජුගේ රාජපුරුෂයෝ ගමට ආවා. ගමේ මිනිස්සු හැමෝම බය වෙලා හිටියේ රාජපුරුෂයෝ මොනවා කියයිද කියලා ඒගොල්ලන්ගේ රෙදිපිලි දැකලා. ගම්මු මෙයාලගේ සරල රෙදි ඉදිරිපත් කරාට පස්සේ නිලධාරියාට හොඳටම කේන්ති ගියා. එයා මෙන්න මෙහෙම කිව්වා. කඩමලද මේ ගමට ඉදිරිපත් කරන්න තියෙන්නේ මේක රජුට ආපාසය. මෙහෙම කියලා හොඳටම කෑ ගහන්න ගත්තා. මේ වෙලාවේ නිම්මි සඳ එළියෙන් වියපු එයාගේ වියමනත් අරගෙන රාජපුරුෂයෝ ඉදිරියට ආවා. ඒ වෙලාවේ වියමන අතට ගත්ත රාජපුරුෂයෝ පුදුමයෙන් පුදුමයට පත් වුණා. වියමන උඩට වැටිච්ච සූර්යාලෝකය නිසා ඒ වියමන දිලිසෙන්න ගත්තා. ඊට පස්සේ මුකුත්ම කියන්නේ නැතුව රාජපුරුෂයෝ ඒ වියමනත් අරගෙන මිනිස්සුන්ගේ බදු එකතු කරන්නෙත් නැතුව ආපහු හැරිලා මාලිගාවට පිටත් වුණා. වියමන අරගෙන ගිහිල්ලා රාජපුරුෂයෝ රාජකුමාරිකාවට මේ වියමන පෙන්නුවා. මේක දැකපු රාජකුමාරිකාව ඉතාමත් සතුටටපත් වුණා. ඊට පස්සේ තමන්ගේ විවාහ මංගල්‍යයේ මංගල සලුව නිර්මාණය කරන්න මේ ගමට බාර දෙන්න කියලා නියෝග කරා. ඒ වෙනුවෙන් රන්කාසි පුරවපු කරත්ත ඒ ගමට යවන්න රජතුමා නියෝග කළා. එදා ඉඳන් මේ ගමේ ප්‍රධාන රාජකාරිය වුණේ රජමාලිගාවට අවශ්‍ය රෙදි වියන එකයි. ඉතින් දුවේ පුතේ එදායින් පස්සේ මේ ගමේ මිනිස්සුන්ට දුප්පත්කම ළඟා වුණේ නැහැ. එයාලට වර්ණ තිබුණේ නැහැ කියලා දුක් වුණෙත් නැහැ. ඉතින් එයාලත් නිමි වගේම සඳ එළියෙන් රෙදි වියන්න පටන් ගත්තා.